හෙලෝ යාළුවනේ ගාලු ජීවිතේ අද යනවා ඔයාලට සුන්දර දොළ පාරක් පෙන්වන්න. දොළ පාරක් පෙන්වන්න කීවට නාන්න යන්නේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. සුන්දර වටපිටාවක අපි ගිහින් බලමු යාළුවෝ කොහොමද කියලා. දුෂ්කර මාර්ගයක යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු කොහොමද දොලේ තත්ත්වය කියලා. මගේ වීඩියෝස් බලන මචල්ලා මම මේ කියන්නේ පල්ලේ තියෙන subscribe button එක එහෙම ක්ලික් කරලා bell icon එක all දාලා තියාගන්න. subscribe button එක ක්ලික් කරා කියලා මොකුත් වෙන්නේ නැහැ යාළුවනේ. බය නැතුව ක්ලික් කරන්න. ක්ලික් කරලා ටිකක් අමාරු ගමනක් යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු කොහොමද තත්ත්වය කියලා. කොහොමද යාළුවනේ අපේ පුංචි දොළ පාර. දැන් ගොඩක් වතුර හිඳිලා තියෙන්නේ. මේ දවස්වල තද පෑවිල්ල හින්දා නාන්න කීවට යාළුවනේ මේක පීනන්න එහෙම නම් බෑ. anyway පීනන්න බෑ කියලා අපි සැලෙනවද නෑනේ. අපි නෝන්නේ බෝල්දියෙන් නෝන්නේ. හම්මෝ වතුර සීතල. ලස්සන දොළ පාරක් යාළුවනේ. මේ දොළ පාර තියෙන යාළුවනේ ගාල්ලේ ඉඳලා උඩුගම පාරේ කිලෝමීටර 27ක් විතර එනකොට තියෙනවා අලුත්වත්ත ඉස්කෝලේ ඉස්සරහා ගෙදර තමයි මමයි මගේ නෝනයි පදිංචි වෙලා ඉන්නේ. දැන් වතුර අඩු හින්දා ටිකක් එච්චර ලස්සන නෑ යාළුවනේ. වැහැලා ගොඩක් තදේට වැහැපුවාම තමයි මේකේ ලස්සන පේන්නේ. වතුර ගොඩක් කූල්. කෙලින්ම මොනවද ඩීපී සිරේට බැස්සා වගේ. ඉන්න යාළුවනේ ඔතන තමා ගාල්ල උඩුගම ප්‍රධාන පාර. කටුපෝල් ගස් තියෙනවා. මගෙත් එක්ක යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. කලු ඇවිල්ලා ඉන්නවා. කලු චූ කරන්න හොයනවා. චූ කරලා විතරක් නෙමේ යා කක්කි බෙට්ට දාන්නත් බලනවා තැනක් තියනවද කියලා. කොහොමද දොළ පාර. ගොඩක් අසීරු පැත්තක් තින් යන්න අමාරුයි. ගල් කැට වැලි තියෙනවා යාළුවනේ අම්බානට. මේ වාහන යනවා ප්‍රධාන පාරේ. මොකද්ද දැලක් තියෙනවා. මෙතන තමා මම නාන පොට් එක තියෙන්නේ. කෙලින්ම මොනවද ඉතින් ස්විමින් pool එකක් වගේ තමා පේනවනේ වතුරේ පාට. අම්මෝ දැක්කම ආසයිද නේ.
කොහොමද වතුරේ පාට ලස්සනයි නේද? ජෝකා පිටින් තමන් නාන්න වෙන්නේ. ඒ හින්දා යාළුවනි මෙතනින් වීඩියෝ එක පොඩ්ඩක් මං කට් කරනවා. නාලා ඉවරලා මං ඔයාලට පෙන්නන්නම් ඊටු ටික. ප්‍රධාන බස් එක යනවා. ප්‍රධාන පාරේ CTB බස් එක යනවා. මගේ යාළුවා එනවා කළු වෙනවා. කළු කො එනවා? කො කළු බෝ නානොයි? ආයෙනවා. කො කළු. එයා චූවා දාන්න හොයන යාළුවනේ චූවා. මේක තමයි දොළපාර. හරි යාළුවනි මම එනන්නා කියා ගන්නම්. රෙදි හොදන්නත් තියෙනවා. නෝනට කියලා නෝනට චාටුව දාලා හොද ගන්න තිබ්බ යාළුවනි. නෝනා ඉන්න රෑ වෙනවා. මටම තමයි හොද ගන්න වෙන්නේ. සීරි වෙනවනේ යාළුවෝ පුංචි මැනිකට. යාළුවනි මගේ සරම ගෙනියන්න බැරි වෙලා මං ඉන්නේ තිත කලිසම පිටි. ගොඩක් සුන්දර පරිසරයක් තියෙනවා. අම්බෝ හති පල්ලෙන් දොළපාර තියෙනවා. ජැක්ෆෘට් ගහක් තියෙනවා. අපිට ලිෆ්ට් නෑ. ලිෆ්ට් එකක් නෑ. අපි යන්නේ පඩිපෙළි. බලන්න යාළුවනි. හති පොඩ්ඩක් ඉන්න. අම්මෝ. ගොඩක් දුෂ්කර මාර්ගයක්. කින් තමා අපේ සුදු මැණිකගේ මගේ ලස්සන ගේ පිහිටලා තියෙන්නේ. මේතන තියෙනවා තේගස්. බැලුතෙක් මානි තේගස්. මේ පැත්තෙනුත් තේගස් තියෙනවා. එතනින් ගිහපුවාම කළු මට බුරනවා. එතනින් තේගස් තියෙනවා. සරම ගෙනියන්න බැරි වෙලානේ. අම්මා ඉන්න මාමී තමයි අපි ගෙදර. හොඳයිද ගෙදර? මාන්සි දැන් ගෙදර තියෙනවා. මේ අපේ කළු ඉන්න කළු යාළු කළු ඉන්න කළු මේ කළු තාපල් ගෙඩියක් වටනද? තව ගෙඩියක් වටනද? නෑවා. කලින් පිටින් නෑවා. ඈ? මේ තියෙනවා ගේ එන්තූරියම් වගාව. ලස්සනයිද? මල් පිපීගෙනත් එනවා. අපේ යාළුවනි ඔයාලා දැකලා නැත්නම් යකා ඉන්නවා යකා. යකා කොහමද?